පුතේ අම්මලා දිහා රවල බලන් එපා. උඹලා සංසාරේ රැවිලම ඉපදෙයි. ඇස් දෙක වපර වෙලා ඉපදෙයි. අම්මලා තාත්තට අතපය දික් කරන්න එපා. අතපය වකුටු වෙයි. අම්මාගේ තාත්තාගේ හිත රිද්දන්න එපා. ඒව උඹලට කැරකිලා එයි කියලා අතීතේ බණ දහම් ගොඩක් මිනිස්සු කිව්වා. දරුවෝ අතපය දික් කරගෙන යනවා. අහන්න බනින්න යනවා. අම්මලා දරුවන්ට ආදරේ. හරි ඉතින් මගේ පුතාට එහෙම වුණාට ඕම නෑ. ඊට පස්සේ අර දරුවට දුක හිතෙනවා. හරි ඉතින් ඔයා කරපු දෙයට මං තරහ නෑනේ කියලා අම්මා තව ලං වෙනවා. ඒ වුණාට මේ ලෝකේ කර්ම විපාක විශේෂ කියන එක අම්මා කෙනෙකුට වෙනස් කරන්න බෑ. තාත්තා කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ කර්මය සැකසෙනවා. ඔහුට නිදහස් වෙන්න යම් මාවතක් පාරක් හැදෙන්නේ ඒ මව්ගේ ඒ පියාගේ පාද කල්ලලා වන්දනා කරලා සමාව ගත්තට පස්සේ. මම මේ කියන්නේ අපි එක එක්කෙනාට වංචා කරන්න පුළුවන් මේ ළමයි. නමුත් අම්මයි තාත්තයි වංචා කළොත් ඉවරයි.